අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට වෙනස්ම වෙනස් වීඩියෝ එකක්. ඔයාලා දවස් 30 මහන්සිලා ගෙදර ආවහම ඔයාලගේ ඇඟේ තියෙන තෙහෙට්ටු ගතිය යන්න, ඈලි මෑලි දුබල ගතිය යන්න, ඒ වගේම තමයි අපි කියනවානේ මලානික ගතිය යන්න මේ පොඩි වැඩක් කරන්න තියෙන මූණ හොදන්න. මේ මූණ හොදන්නේ මොන වගේද? ඇත්තටම මේ මූණ හොදන්න අපි ගන්නේ අපේ ගෙදර තියෙන සීතකරණය. මේක ගොඩක් වෙලාවට කොරියාවේ, ජපානයේ, චීනයේ ඒ වගේ රටවල් වල දැන් නම් රුසියාවෙත් මම දැක්කා කරනවා. ඉතින් මේක ලෝකෙම අද කරනවා. මේක හරි තාත්වික දෙයක්. මේකේ මූණ හොදනකොට අපේ තරුණකම හැමදාම තියෙනවා. මූණේ අවපහ ගන්න එක නැති වෙනවා. ඒ වගේම තමයි මූණ එල්ලා වැටීම නැති වෙනවා. මුහුණේ මතුවලා තියෙන අපේ මේ අනවශ්‍ය කළු පැහැ ගතිය නැති වෙලා යනවා. හරි ප්‍රබෝධමත් ගතියක් තියෙනවා. හැබැයි මේක මූණට විතරක් නෙමෙයි. මේක කකුලටත් දාන්න. කකුලට දානකොට අපි මේක වෙනස් කරනවා. අපි මූණට දානකොට දාන බෙහෙත් වර්ගෙ මේ කකුලට දානකොට දාන්න. තව එකක් වැඩි කරනවා. අපි ඉස්සෙල්ලාම බලමු මූණට දාන එක හදාගන්න. සීතකරණය අරලා මේ වගේ අයිස් කියුබ්ස් අපි අරගෙන මෙහෙම දාගන්න. මේක ජලයට දාගන්න. දාගෙන ඉවර වෙලා ටිකක් වැඩිපුර දාගන්න. කහකුඩු අපි ටිකක් එකතු කරමු. මේක මූණට දානකොට. එතකොට කකුලට දානකොට අපි ලුණු එකතු කරනවා. අපි ඉස්සෙල්ලා මූණට දාලා බලමු. මේක කොහොමද දාන්නේ කියලා. මේ අයිස් එක හොඳට වතුරේ දිය වෙන්න ඕනේ. ටිකක් කැට ගතියක් තියෙන්න ඕනේ. මේක දාගෙන ඉන්න ඕනි හරියටම විනාඩි 2ක්. මූණට විනාඩි 2යි, කකුලට විනාඩි 4යි. ඔයාලා දාගෙන කකුලට දාගන්නවනේ. ඔයාලගේ මුළු මේ තියෙන මසල්ස් හිර වෙලා තියෙන ඒවා මසල්ස් වේදනාව සම්පූර්ණ නැති වෙනවා. යටිපතුල් වල තියෙන වේදනාව නැති වෙනවා. හන්දිය වල තියෙන වේදනාව නැති වෙනවා. මානසික සුවය ඇති වෙනවා. මොළයට හොඳට ලේ ගමන ඇති වෙනවා. හදවතට හොඳට ලේ ගමන ඇති වෙනවා. ඒ නිසා ඔයාලට මේ ස්නායු ප්‍රාණවත් කරගෙන සතුටින් ජීවත් වෙන්න ඕන නම් ඔයාලා නිරෝගීව ඔයාලා හැමදාම තරුණයෙක් විදිහට ජීවත් වෙන්න ඕන නම් මෙන්න මේ වගේ දේවල් කරන්න. මේක හරි ලේසි කරන්න. ඉතින් මේක හැබැයි සාමාන්‍යයෙන් අවුරුදු 40 ගිය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය අනිවාර්යයෙන්ම කරන්න ඕන. කරනවා නම් හොඳයි. මොකද තරුණ කාලේ වගේ නෙමෙයිනේ වය 40 පැන්න ගමන් අපිට එක එක අපේ ශරීරය වෙනස් වෙනවනේ. ඒවා රැක ගන්න. තරුණ වයසට යන්න යන්න තමයි අපි මේ වගේ දේවල් කරන්න ඕනේ. හැමදාම තරුණයෙක් වගේ ජීවත් වෙන්න. ඒ නිසා මෙන්න මේ විදිහ තමයි මුලින්ම කරන්න ඕනේ. අපි දැන් ආපු ගමන් මූණ හොදන්න නැතුව නැත්තම් නාන්නේ නැතුව මේක කරන්න. ආපු ගමන්. එහෙම නැත්තම් පාන්දර නැගිට ගමන් මේක කරන්න පුළුවන්. අපි උදේ නැගිට ගමන් පාන්දර 4ටද 5ටද නැගිට ගමන් මේ දේ කරන්න. අපි වතුර ඇඟට දාගෙන මේක කරලා වැඩක් නැහැ. ඒ නිසා මේක තමයි අංක 1 පළවෙනියෙන්ම කරන්න ඕනේ. ඒ නිසා මේවා කවදාකවත් මේවට මේ අතුරු ආබාධ හැදෙන්නේ නැහැ. මේවා බය නැතුවල පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහේ දාගන්න ඕනේ. මේක දාලා මෙහෙම හොඳට මුණ ඔබන්න ඕනේ. මේ වගේ එකපාරක් දාලා ටිකක් වෙලා ඉඳලා තව දානවා. මේ වගේ අපි විනාඩි 2ක් අපි දාගෙන ඉඳලා ඊගාවට අපි මේ කකුල දාගන්නවා. ඔයාලට පුදුම සනීපයක් දැනෙනවා. අර මහන්සිය කොහෙන් ගියාද කියලා නැහැ. පුදුමාකාර සහනයක් තියෙනවා. ඇස් වලටත් ගොඩක් හොඳයි. දැන් අපි මූණට දාලා ඉවරයි. එතකොට මේකටම අපි මේ වගේ ලුණු හන්දක් එකතු කරලා දැන් අපි කකුල් දෙක මේකෙන් ඉවත් කරගන්නවා. තවර නිකන් හැබැයි කකුල් දෙක හිරි වැටිලා වගේ තමයි තියෙන්නේ. හැබැයි චූටි වෙලාවක් ගියාම පුදුම සහනයක් තියෙනවා. මේක කකුල් යටිපතුලට මොළයට දක්වාම ගමන් කරනවා. එනිසා ඔයාලට මේ ස්වාභාවික තෙරපි එක ඔයාලා කරලා බලන්න. කරලා ඔයාලා නිරෝගීව ජීවත් වෙන්න.
කැමති කට්ටිය දාගන්න.